හායි කොහොමද? අනිතින් අද මගේ ජීවිතේ තවත් එක දවසක් සාමාන්‍යයෙන් ඉතින් මේ දවස්වල මං කිව්වනේ මං නිවාඩු පාඩුවේ ගෙවන දවස් කියලා. නැගිටිනකොටත් ඉතින් චුට්ටක් විතර පරක් වෙනවා. නැගිටලා මගේ ඉතින් පුරුදු වැඩේ තමයි උතන්ට වෙලා චුට්ටක් ඉතින් අපේ ගෙට ඉස්සරහින් තියෙන්නේ පොඩි වෙල්යායක්. ඉතින් ඒක දිහා බලාගෙන ඉන්න එක ඉතින් සාමාන්‍ය මගේ පොඩි පුරුද්දක්. ඔන්න ඒක තමයි ඔය ඉතින් වෙනදා වගේම අදත් කරන්නේ. මෝර්නින් රූටින් එකට ඉතින් කරන්නේ ඔන්න ඔය ටික තමයි මං. වෙන නම් කිසි දෙයක් කරන්නේ නැහැ. මූණ හොදනවා, ඔතෙන්ට වෙලා චුට්ටක් වෙලා ඉන්නවා, ගේ අස්පස් කරනවා. එන්නේ ඒවා තමයි ඉතින්. අද ඉතින් වැඩ කරන ඒවා නෑ මේකේ. හැමදාම ඉතින් එකම දේවල් ටික කියන්නත් බෑනේ. ඒ නිසා අද ඒවා නෑ. කොහොම හරි කෑම ටිකක් තිබ්බා හදන්න. ඒ ටිකත් හදවුවා. හදලා කාලා එහෙම අද මායි නංගි ගියා අපේ ආච්චිලා ගෙදර. ගමේමයි තියෙන්නේ. ඔන්න ඔය තියෙන්නේ අපේ ගම. මෙන්න මේ ටික පහු කරගෙන තමයි ආච්චිලා ගෙදරට යන්න තියෙන්නේ. ඉතින් ඒ යන ගමන පොඩ්ඩක් රෙකෝඩ් කරලා මේකට මේ වීඩියෝ එකට ඇඩ් කරන්න ඕන කියලා මං හිතුවා. මොකද මං කිව්වනේ දවසක මටම මේවා බලලා මං ඉස්සර කොහොමද හිටියේ, මං ඉස්සර කරේ මොනවද, එන්නේ ඒ දේවල් බලා ගන්න ඕනේ කියලා. ඉතින් එන්නේ ඒ නිසාම මම මෙන්න මේ දේවලුත් සමහර විට දැන් ඉස්සර පරිසරය මේ තිබ්බ පරිසරය නෙමෙයි ඉස්සර හරි වෙනස් විදිහට ඔන්න ඉතින් අපි දෙන්න ඉන්නවා. ඉස්සර මං කිය හිටියේ මේ ඉස්සර පරිසරය මේ විදිහට නෙවෙයි තිබුණේ, මීට වැඩිය ටිකක් වෙනස් විදිහට. දැන් ඉතින් ඒ යන අතරමැද වුණත් පරිසරය ටිකක් වෙනස් වෙලා ඉතින් ඉස්සරහටත් ඔය මේ විදිහට නැතුව පරිසරය වෙනස් වෙන්න පුළුවන්නේ. හැමදේම වගේ ඉතින් පරිසරයත් වෙනස් වෙනවා. එතකොට මං ඉතින් මේ ටික රෙකෝඩ් කරලා අද මේ වීඩියෝ එකට ඇඩ් කරන්න හේතුවත් පස්සේ කාලෙක මං අර කිව්වා වගේ මං බලනකොට මෙන්න මේ පාර මෙන්න මේ පරිසරය මෙන්න මේ විදිහට තමයි තිබුණේ කියලා මට බලා ගන්න පුළුවන්. ඔය ඉතින් තියෙන්නේ අපේ ආච්චිලා ගෙට පහළ තියෙන ජම්බෝල ගහක්. ඒකෙන් ජම්බෝල ගෙඩියක් කඩා ගන්න එක තමයි අද අපි දෙන්නගේ ප්‍රධානම අරමුණ තිබුණේ. ඒක පස්සේ කඩා ගන්න කියලා හිතලා අන්න ඉතින් අපේ ආච්චිලා ගෙදරට ගියා. මේ තියෙන්නේ ඉතින් එහේ තියෙන ඇන්තූරියන් මල් ටිකක්. ඒවා ලස්සනයි නේද? අපේ පුංචිගේ නංගි තමයි ඒ ටික හදලා තියෙන්නේ. හරි ලස්සනයි ඒවා. ඒ ටිකත් ඉතින් මම වීඩියෝ කරගත්තා. අන්න බලන්නකෝ මෙයා. එයාට කියන්නේ සැප බලන්නකෝ. මෙයා චුට්ටක් විතර සැරෙක් කෙනෙක්. ඒ නිසා තමයි මම චුට්ටක් බයෙන් වගේ පොඩි තට්ටුවක් දැම්මේ. ඔය නිදා ගන්න දෙන්නේ නැහැ කියලා එකපාරටම කාලවත් දැම්මා. ඔන්න ඉතින් ආච්චි අපිට පොඩි කෑමකුත් දීලා තේ එකක් දුන්නා. ආච්චිත් එක්ක ඉතින් පොඩි කයියක් ගහලා හැම ඔන්න ඉතින් අපි ආපහු ගෙදර යන්න තමයි මේ යන්නේ. ඒ අර මං ඉස්සෙල්ලා කිව්වේ මේ ජම්බෝල ගෙඩියක් කඩා ගන්න එක තමයි ලොකුම දේ කියලා. ඔන්න ඉතින් අපි ජම්බෝල ගෙඩියකුත් කඩා ගත්තා කොහොම හරි. ඒකත් අරගෙන ඉතින් දැන් ගෙදර ඉක්මනට යන්නේ මෙන්න මේ ජම්බෝල ගෙඩිය සුද්ධ කරලා ඉක්මනට කන්න බලාගෙන. මොකද අද උදේ ඉඳන් අපි දෙන්න බලාගෙන හිටියේ ওই ජම්බෝල ගෙඩිය කන්න තමයි මායි නංගි. ඔය පේනවනේ ඉතින් අත් දෙකේ තියාගෙන එන සතුට ජම්බෝල ගෙඩිය. මේ තියෙන්නේ අපේ ගෙට පහලින් තියෙන පොඩි වතුර පාර. ඔන්න දැන් ගෙදර ඇවිල්ලා මං කිව්වේ ජම්බෝල ගෙඩිය කනකන් ඉවරක් නෑ කියලා. ඔන්න ඒකත් කෑවා. මේ තියෙන්නේ ඔයාලට මතක නම් මං අර නංගිගේ පෝච්චියකින් තිබුණා කියලා අර බල හිටපු මල් ටික ඒ ටික කඩාගෙන පෝච්චියකට ගෙනත් දැම්මා. ඒක මම වෙනමම
වීඩියෝ එකකිමුත් අරගෙන ඇවිත් තියෙනවා මේ කඩපු ටික. ඒක මේ විදිහට දාලා ඔයාලට හිතන්න පුළුවන්ද මම මේ මොකද්ද කරන්න කියලා. අපේ ගෙදර තිබුණා චිත්‍රපාට කරන පුංචි ළමයිගේ පොතක්. මං ඉතින් මේ ලොකු දෙයක් කරනවා වගේ මේ කරන්නේ මෙන්න මේ පුංචි චිත්‍රයක් පාට කරන එක. ඔය තියෙන ඉතින් අපේ නංගි ගාව තියෙන සුකුරුත්තම. මාත් ඉතින් චුට්ටක් ඒක ගත්තා බලන්න. ඉතින් ඔන්න හැමදාම වගේ ඔන්න වැස්ස. මේ දැන් මම වොයිස් කරන වෙලාවෙත් හරියට වැස්ස. සමහර විට වොයිස් කරනකොටත් ඒ වැස්සේ සද්ද ඇහෙනවා ඇති ඔයාලට. වැස්සේ ඉතින් මොනා කරන්නද? ඔන්න එහෙම චුට්ටක් නිදාගත්තානේ.